මහාචාර්යතුමා එයා හමු වුණා. ඉක්මනට එන්න. අර තියන්නේ. පුරාවස්තුක සලකුණක්. ඕක දෙන්න. ගවේෂණය සාර්ථකයි. ඉතිහාසගත වේවි. මොකක්ද හලුකරාව? මෙතන බලන්න. ඇත්තටම මොකක්ද සිදුවුනේ? හිතෙන්නේ මේ බටනලාව නිසා ඔවුනොවුන් අතර අරගල තිබෙන්න ඇති. නොනවතින අරගලයක්. රාජවංශය පුරාම මට ලැබුණු සාධකවලින් නන්වේ අධිරාජ්‍යයට අයත් තොරතුරු හෙළිවේවි. මහාචාර්යතුමා විශාල ප්‍රදේශයක්. ඔව් මට එහෙම හිතෙනවා. අපි මු ආවරණ ඉවත් කරලා සෝදිසි කරමු. කොහොමත් ටිකක් පරිස්සම් වෙමු. මේ තමයි නන්වේ අධිරාජ්‍යයේ සොහොන් කැබ. එදා හදිසියෙම සිද්ධ වුණු දේ ඔබ දෙදෙනා සියසින්ම දුටුව නේද? මම ඒකන බලන්නම්. ගැටලුවක් වෙන එකක් නැහැ. ඕකටත් පරිස්සමෙන්. නන්වේ රාජධානි සමය හරිම ගුප්තයි. සංස්කෘතික වශයෙන් ස්වර්ණමය යුගයක් සනිටුහන් කළා. පසුව කෙමෙන් පරිහානිය කරා ගියා. එය සංවර්ධිත ශිෂ්ටාචාරයක්. කිසිදු අධිරාජ්‍යයකට අභිබව යන්න බැරි වුණා. එය තවම මටත් ප්‍රහෙලිකාවක්. ඒ නිසයි අපි පරිස්සම් විය යුත්තේ. හරි. මම ඉදිරියෙන්. ඔය දෙන්න පසුපසින්. හරි. අපි යමු. වසර ගණනාවක උත්සාහය සඵල වුණා. එහෙනම් එය හමු වුණා. පුරාණ නන්වේ අධිරාජ්‍යයේ රහස් සැඟ වූ භූමිය. ඔබට මේ ගැන කොහොමද දැනෙන්නේ? ඔව් බාහිර පරිසරයට වැඩි වෙනසක් නැහැ. මෙය ගැඹුරු ආවාටයක්.
අපහසුවකින් තොරව හුස්ම ගැනීමට හැකිවන පරිදි මේ විවරය තුළට වාතය ලබා ගැනීමට පහසුවක් ලෙසයි මෙසේ කරන්න ඇත්තේ. අසහාය නන්වේ ජනතාව වසර 3500කට පෙර නාගරීකරණය වෙලා තව ටිකක් ඇවිදලා තොරතුරු සොයමු. හොඳයි. නවග්‍රහ චක්‍රය. ඒ ශිෂ්ඨාචාරයේ වටිනා වස්තුවද අතීතයත් අනාගතයක් රහසයක දිවීමේ දායාදද මාචාරිතුමනි? නිවැරදි. ඉතින් මොකද අපි මේකට කරන්නේ? මේ රැගෙන යමු. එකල සංස්කෘතිය විදහමාන පුරාවස්තුවයි මේ. මෙයයි අප කළ විශිෂ්ඨතම ගවේෂණය. නැගිටින්න මහාචාර්යතුමා. මොකද කරන්නේ? මහාචාර්යතුමා අල්ලගන්න ඔබ ඉන්නේ හයියෙන් අල්ලගන්න
පැමිණියද? තිංයාව වාචික පරීක්ෂණේ මගහරින්නද නිදාගත්තේ? නිදිමත නම් යන්න. ලිලි පටන් ගන්න. හොඳයි. රාජධානි ත්‍රිත්වය අතරේ බොහෝ සංග්‍රාම ඇති වුණා. මගේ ආරක්ෂාවට කියලා තාත්තා දීපු මේ පළඳනාව නිසා නපුරු සීනයක් මම නිතරම දකිනවා. මේකේ යම් විශේෂත්වයක් තියෙන පුළුවන්. ඒත් ඒකේ පූජනීයත්වයක් මට පේන්නේ නැහැනේ. තිංයාව ආ ඔයාගේ නිබන්ධන මාතෘකාව? මැටි බොනික්කා. කොහොමද තින්නවා? හොඳින් ශියාවේ. වාචික පරීක්ෂණ වෙල නිදාගත්ත එක මහාචාර්යතුමට අහු වුණා නේද? වරද මගේ තාත්තගේ. මහරා හේතුවක් නැතුව අවදි කරවල පුරාවිද්‍යා තොරතුරු ගැන හොයන්න කියනවා. ඉතින් මුළු රෑම මම අවදියෙන් ලොකු පොත් ගොඩකට යට වෙලා ඉන්නවා. කොහොම නිදා ගන්නද මම? ඒ නිසා බැනුම් ඇහුවේ. මේ බලන්න තාත්තා දුන්නේ පූජනීය වස්තුවක්. අයිති නන්නේ රාජධානියටලු. මේ නිසා මට නපුරු හිණක් පේනවා. ඒත් කියන්නේ මම ආරක්ෂා වෙනවා කියලා. තාත්තා හිතන්නේ ඔයා ගැනනේ දොස් කියන්න එපා. නිබන්ධනේ කටයුතු ගැන තව ටිකක් මහන්සි වෙන්න. මමත් හිතුවේ ඒකම තමයි. ඒක හොඳයි. මහන්සි වෙන්න. ඔයාගේ තාත්තා පුරාවිද්‍යා ඉතිහාසඥයෙක්නේ. ඔයාගේ නිබන්ධනේ අපේ පන්තියේ හොඳම නිබන්ධනය වේවි. නැහැ. අසාර්ථක වේවි තාත්තා වගේ දක්ෂ නැති නිසා. අයියෝ එහෙම කියන්න එපා. කෙනෙක්ව හමු වෙන්න පොරොන්දු වුණා. මට බනින්නේ නෑනේ ඔව දාලා යනවට. එහෙනම් මට පරක්කු වෙනවා. මං ගිහින් එන්න. පරිස්සම්. දක්ෂයෙක් නේද? පුදුමයි. එහෙනම් කළානේ. ඔයාට මගෙන් උදව්වක් ඕනේද? රතගාලේ තියෙන්නේ කොහෙද? ඉස්සරහට යන්න. ස්තුතියි. එහෙනම් මේ පාරත් වැරදුනා. කොහොමද තාත්තේ? දේශන අවසන්ද? ඔව්. දුව හොඳින් නේද? හොඳින් ඉන්නවා. කියන්න දෙයක් තියෙනවා. මගේ කණ්ඩායම වටිනා පුරාවස්තුවක් සොයාගත්තා. නන්වේ අධිරාජයට අයත් නවග්‍රහ චක්‍රය සොයාගත්තා. අපේ කෙනෙක් අතේ ඒක පර්යේෂණ ආයතනයට එව්වා. දුවේ උදව් කරන්න. මේ ගැන තොරතුරු ටිකක් සොයන්න. ඒක ප්‍රයෝජනවත් වේවි මට. ඕක කියනද ගත්තේ? ඔව්. විශේෂ දෙයක් නැහැනේ. අද මගේ වාචික පරීක්ෂණයේ බව අමතක වුණාද? අයියෝ ඇත්තටම මට සමාවෙන්න දුවේ. ගවේෂණ වැඩ නිසා මට අමතක වුණා. ප්‍රශ්නකුනේ නැහැනේ. එපා අහන්න. මම සැරයක් සමාව ඉල්ලුවනේ දුවේ. තරහ නෑ නේද? කවදාවත් නෑ තාත්තේ. තාත්තා මට දුන්න පළඳනාවේ යම් විශේෂත්වයක් තියෙනවා වගේ. ඒ කිව්වේ මට ඕක දුන්නේ පෞරාණික දේවල් එකතු කරන මගේ මිත්‍රයෙක්. නන්නේ එවැසියන්නේ පළඳිනවා අපලවලින් පිහිටක් ලබා ගන්න. ඇත්තමද? ඇයි? මොකුත් ගැටලුවක්ද? අනේ මන්ද. තාත්තම බලන්නකෝ. මං පළඳින්නද? මං දැන් වයසයිනේ. මගේ දුවගේ ආරක්ෂාවටයි ඒක දුන්නේ. මට තව ටික දවසක් මෙහෙ ඉන්න වෙනවා.
අපේ ගවේෂණ කටයුතු සාර්ථකයි. නන්වේ අධිරාජ්‍යයට අයත් භූමියක් හමුුණා. දුව දන්නවනේ මම පුරාණ ශිෂ්ඨාචාර ගවේෂණයට කැමති බව. මේ තුළින් නව මතයක් ඉදිරිපත් කරන්න තියෙනවා. තාත්තගේ කැමැත්තක්. නවග්‍රහ චක්‍රය ගැන ඕන කරන විස්තර එහෙනම් මං හොයලා දෙන්නම්කෝ. හොඳයි දුවේ. තාත්තගේ ගවේෂණ පොත් මගේ නිබන්ධනයට උදව් වේවි. මහාචාර්යතුමිය ආයේ මට දොස් කියන එකක් නෑ. ෂියාවචන් රාත්‍රී රාජකාරිද? තින්යාව තාත්තර තොරතුරු හොයන්නද? ඔව් තාත්තා නව ගවේෂණයක් කරලා ඒ ගැන තොරතුරු ටිකක් හොයන්න යාවේ. හරියන්න. අවසර පත තියෙනවා. යන්නම්. තින්යාව ඔයාද? ජියු මාමා? ගේන්න ඉක්මනට පරසමෙන් මෙතනින් තියන්න. මොකද්ද මේ අරගෙන ආවේ? තාත්තගේ යන්න තමයි පිළිපදින්නේ. මේක නවග්‍රහ චක්‍රයද? පරසමෙන් ඔව් ඇහුණා නේද දුව? අපිට වැඩක් තියෙනවා. රැය වෙනකන් ඉන්න එපා. හරි. යමු. ඇහුණද දුව? වේදුලිය විසන්ධි කරලා මතක ඇතුව දොරවහන්. හොඳයි. යන්න. ගිහින් එන්න. මේකද නවග්‍රහ චක්‍රය. විශේෂත්වයක් නෑනේ. මහාචාර්යතුමා ඔබතුමාගේ අත්සන මේ ලියවිල්ලට අවශ්‍යයි. කියවලා බලන්න. ස්තුතියි. මහාචාර්යතුමා මේ බලන්න. බලන්න. මොකද්ද? සොයාගත්තේ නන්වේ රාජධානිය සෝනෙන්. ලෙන්ෂින් මෙහාට එන්න. එනවා මහාචාර්යතුමනි. මෙහි ඔවුන්ටම අනන්‍ය වූ කිසියම් දෙයක් තිබිය හැකි තේරුණාද? ඉක්මනින් විවෘත කර බලන්න. හා රැගෙන එන්න. නවග්‍රහ චක්‍රය ටියන්ෂන් කන්දේ ඇති නිමගින් දෙව්ලොවට ගොස් දැවකපා ගෙනවිත්තේ නිර්මාණය කර තිබෙන්නේ නියවාදවගෙන වෙනුවෙන්. අතීතයත් අනාගතයත් ගැන ඉන් කිව හැකි. රාජ්‍යයේ වටිනාම වස්තුව වන මේ සොහොන් කොත් අතර නිදන් කර තිබේ. මේ පාලනය කළේ නියවාදවගෙන විසිනි. හරි පුදුමයි. රහසංකය අම්මගේ උපන්දිනය. ඒක අමතක වෙන්න බෑනේ. නවග්‍රහ චක්‍රය විශේෂයක් නෑනේ. සිතුවමක කොටසක්. ලෙන්ෂින් මහාචාර්යතුමා මේ බලන්න සිතුවමක කොටසක්. පුදුමයක්නේ. වසර 3500කට පෙර කඩදාස්. මේ සිතුවමේ නම් රටාවක් පේන්න තියෙනවා වගේ. සොයාගන්න පුළුවන්ද?
උත්සාහ කරන්නම්. හොඳයි. බලන්න. මේ සිතුවම ගැන මං කරුණු දැනගන්න ඕන. හොඳයි. මොනවද මේ සංකේත? බලයක් තියෙනවා නම් කියන්න බලන්න මගේ සහකරු කොයි වගේද කියලා. ලිංචින් ලැබුණද? ටිකක් වෙලා යයි. මේ රටාවන් ගැන ඔයා මොකද හිතන්නේ? රටාවන් තාම පැහැදිලි මදි. මට හිතෙන්නේ අවුරුදු 3500ක්වත් පරණ ඇති. වසර 3500කට පෙරත් මානවයෝ හිටියා එහෙනම්. වෙන්න පුළුවන්. අපත් ඔවුනුත් අතර මෙතරම් දුරස් වීමක් ඒත් කොහොමද? එතන තමයි ගැටලුව. පැහැදිලි වෙනවා. මහාචාර්යතුමාට කතා කරන්න. මහාචාර්යතුමා ඇයි? ඉක්මනින් ඇවිත් බලන්න. මහාචාර්යතුමනි මේ බලන්න. තින්යාව. කෝ ප්‍රතිචාරයක් නෑනේ. කැරකෙනවා. වේග වැඩි. වේග වැඩි. නවත්තන්න. නවත්තන්න. නවත්තන්න මේක. අනේ නවත්තන්න. කිව්වම මම නවත්තන්න. අනේ නවත්තන්න. මේක නවත්තන්න. 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 මේක නවත්තන්න කිව්වම මම නවත්තන්න. අපි දැන් මම පරිේශනාගාරයට යමු. කරදරයක්ද? දුවට කරදරයක් වගේ. හරි.
පුරාවස්තුවක්? නාදුරට කෙනෙක් ඇතුළු වෙලා අල්ලන්න අල්ලන්න කවුරුද ඔබ අනවසරෙන් රාජ්‍යයට ඇතුළු අල්ලගන්න හොඳ අතාරින්න මාව කිව්වා මම අතාරින්න කොහෙද මාව මේ ගෙනියන්නේ අතාරින්න උත්තමාවේනි සභාකරපේට රහසිය ඇතුළු තරුණයක් අත්අඩංගුවට අරන්. නිදහසට කරනු අනවශ්‍යයි. හිස කසා දමනු. උත්තමාවේනි ඇය ශියයුවේ. මට යන්න දෙන්න කරුණා කරලා මට යන්න දෙන්න මට යන්න දෙන්න කවුරුද මේ ප්‍රධානියා ඔහුට කියන්න මෙහෙම දඬුවම් දෙන එක වරදක් කියලා තේරුණාද රාජ්‍ය නීති කඩ කළ නිසා දඬුවම මරණයයි. මොකද්ද මේ තැන නන්යුවේ අධිරාජ්‍ය. නන්‍යය අධිරාජ්‍ය පසල් 3500ක් අපසට ඇවිල්ලාද යන්න දෙන්න මාව අතාරින්න තමාවිය සපත්වන වගයි! එහෙනම් ඔබද ප්‍රධානියා මට යන්න දෙන්න මම මේ කාලේ කෙනෙක් නෙවෙයි තේරුණාද කියන දේ ඇහෙනවද මේ ඇය නොවෙයි. දඬුවම මරණයයි. මොකද කිව්වේ අනේ එහෙම කරන්න එපා අනේ අහන්න අතාරින්න මාව සෙන්පතිතුමනි උත්තමාවිය නියෝග කළා මරණීය දඬුවම ලබා දෙන්න. එපා ඔබද සෙන්පතිතුමා මම මේ කාලේ කෙනෙක් නෙවෙයි මට යන්න දෙන්න මට යන්න දෙන්න නිහඬවනු ක්‍රියාත්මක කරනවා. සපත්වන වගයි! කුමක්ද මේ සිදුවන්නේ? අනවසරෙන් ඇතුළු වූ එක් උත්තමාවිය මරණ දඬුවම නියෝග කළා. මම වරදකාරිය නෙවෙයි මට යන්න දෙන්න මම අය දෙනවා කරුණා කරලා මට යන්න දෙන්න අනේ මට යන්න ඕනේ ඇයව නිදහස් කරන්න. මාව අත්හරින්න අත්හරින්න ඇයි වගේමයි. ඇය නැවත පැමිණියාද පැවසූ අනාගත වාක්‍ය සත්‍යයක් වේවිද? උත්තමාවියනි කුමක්ද? රජතුමා සැපත් වුණා. ඇයව නිදහස් කළා. නිදහස් කළා? එහෙමයි. 「
ඇඳුම් කොහෙද ගෙනියන්නේ? පිරිසිදු කරන්න. ඉක්මනින් ගේනව නේද? වංශවත් බව පෙනෙන්න දැනට ඔය ඇඳුම අඳින්න. ඔබතුමියට අවශ්‍යමත් තිබෙනවද? නැහැ. අවශ්‍ය නම් පවසන්න. මේ මම කමුල් පාර දුන්න පුද්ගලයා කවුරුද කියනවද? අපේ අධිරාජ්‍යයේ අත්‍යුතුම් පෘන්ති රජු. ඔබ යන්න. හොඳයි. මම ඉවරයි. නන්නේ රාජධානී රජුට කම්මුලට ගැහුවා. ඔක්කොම ඉවරයි. අවුරුදු 3500ක් ආපස්සට ගිහින්. අනේ තාත්තේ මට උදව් කරන්නකෝ. මට උදව් කරන්න. පෞරාණිකයි. හරි ලස්සනයි. තුරඟ තරඟ වලට නම් හොඳයි. අදා ගන්නත් බෑ. හරිම ලස්සනයිනේ. ලාම්පුවද මන්දා. වෙන්න බෑනේ. මේ කාලේ ලාම්පු තිබුණද? මහෝගනේ ලියන හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේක නම් ටිකක් විශාල වැඩි. ගෙනියන්න තියා හිතන්නවත් බෑ. 3500ක් ආපස්සට. නන්නේ රාජධානියට. කොහොමද මෙහෙන් යන්නේ? මොකට කලබල වෙන්නද? ඇවිදලා බලමුකෝ. මොයින් කුමකටද පැමිණියේ? උතුමාණෙනි, ඇයි ඇයට සමාව දුන්නේ? ඔබනේ ඇය වරදකාරියක් කළේ. ඇය අපේ අධිරාජ්‍යයේ සොහොන් ගැබට ඇතුළු වුණා. මොයින් ඇගේ පෙනුම ගැන සිතුවේ නැතිද ඔබ? ඇගේ රූප ස්වභාවය වැදගත් නැහැ. තහනම් කලාපයට ඇතුළු වීම වරදක්. බය කර ගමු යාලු ලොව හඳුනා ගමුකෝ හෙල්ලෙන මන හොල්මන්ලු මනස හිනුම දියුණයි විදලුව දකින්නේ ඇපල් ගහයට ඉඳන් දුටු දෙසෙව්දේ අද ලෝකයමයි යහළුවනේ සිතමු එසේ මායා පාවී ආවත් සිතට විදුනෙන සොයමින් සරමු අන්දයි අඳුරුයි ඒතිමිර ඉරා අපි අලුත් දේම සොයමු